hello guys කොහොමද ඉතින් ඔයගොල්ලෝ ආයෙත් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ මම සහ මගේ wife අපි දෙන්න රුමේනියාවේ ලැබපු ජයග්‍රහණයක්. අපිට ඒක ජයග්‍රහණයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඕනම කොල්ලෙක්ට රුමේනියාව නෙවෙයි ඕනම රටකට ගියොත් තියෙන ලොකු භාෂාවක් තමයි තමන්ගේම කියලා වාහනයක් ගන්න එක. ඉතින් අපි දෙන්නත් ඒ ඩ්‍රීම් එක සඵල කරගත්තා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද අපි මේ වාහනේ ගත්තේ. එතකොට ඔයගොල්ලොත් රුමේනියාවේ නම් ඉන්නේ වාහනයක් ගන්නවා නම් ඔයගොල්ලෝ මොනවද සැලකිලිමත් විය යුතු කරුණු කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා අපි දෙන්න වැඩ කරන්නේ වෙයාවුස් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකත් කියලා තියෙනවා අපි වැඩ කරන වෙයාවුස් එකේ අපිට තියෙනවා අපිට ගෙවන්නේ අපිට විතර නෙවෙයි රුමේනියාවේ ගොඩක් කම්පැනිස් වල ගෙවන්නේ වැඩ කරන පැය ගන්නට. ඉතින් අපේ වැඩ කරන කම්පැනි එකේ Black Friday කියලා අපිට තියෙනවා කාලයක්. ඒ කාලෙට අපි සාමාන්‍යයෙන් පැය 12 ගානේ දවස් 30ක් එක දිගට වැඩ කරන්න ඕනේ. 30ක් හෝ ඊට වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්න දවස් 30ක් පැය 12 ගානේ සෙන්ස් වලද වනිවාඩු නැතුව එක දිගට වැඩ කරලා හම්බ කරලා ගත්ත සල්ලි වලින් ගත්ත පළවෙනි වාහනේ යුරෝප් රටකට අවිලා ගත්ත පළවෙනි වාහනේ තමයි මේක. ඉතින් මම ගත්තේ Skoda Fabia කියන වාහනේ. ඉතින් මේක රුමේනියාවේ සල්ලි වලින් උනේ ලෙව් 5500ක්. ලෙව් 5500ක් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලක්ෂ 4කට ආසන්න ගාණක් තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නා සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 4කට බයික් එකක්වත් ගන්න අමාරුයි. ඉතින් අන්න ඒක තමයි ලංකාවයි යුරෝප් රටක අතර තියෙන වෙනස තියෙන්නේ. ඉතින් මම දැන් කියන්නම් ඕගොල්ලොත් රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මොනවාද සැලකිලිමත් විය යුතු කරුණු කියලා. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම ඔයගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි රුමේනියාවේ වාහනයක් ධාවනය කරනවා නම් අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් තියෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට්ස් වලින් පළවෙනි ඩොකියුමන්ට් එක තමයි මෙන්න මේක. මෙන්න මේ ITP කියන කොලේ. මේක රුමේනියාවේ ප්‍රයිවට් ආයතන වලින් ඉෂුව කරන කොලයක්. මේක අවුරුද්දක් වළංගු වෙනවා. ඉතින් ඕගොල්ලොන්ගේ ගන්න යන වාහනේ මේ ඩොකියුමන්ට් එක තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද මේක එක්ස්පයර්ඩ් නම් ඕගොල්ලන්ට මේ වාහනය පාරේ ධාවනය කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් වාහනයක් ගද්දි මෙන්න මේ ඩොකියුමන්ට් එක බලන්න එක්ස්පයර්ඩ්ද නැද්ද කියලා. එතකොට මේ ඩොකියුමන්ට් එකේ සඳහන් වෙනවා දැනට ඉන්න මේ වාහනේ අයිතිකාරයාගේ විස්තර. ඉතින් ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් වාහනේ අයිතිකාරයාගේ TRC එක අරගෙන චෙක් කරලා බලන්න එයාගේ TRC එකේ තියෙන විස්තරයි මේ ඩොකියුමන්ට් එකේ තියෙන විස්තරයි සමානද කියලා. මම මේකේ හැම එකකම ෆොටෝ එකක් දාන්නම්. ඉතින් ඔයාලා මෙන්න මේකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ ඩොකියුමන්ට් එක ඔයගොල්ලන්ගේ වාහනේ මොනවාම හරි වෙනස්කමක් කරලා තියෙනවා නම් ඒක සඳහන් වෙනවා. ටයර් සයිස් එකේ චේන්ජ් එකක් හරි නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ මොන ඉන්ඩිකේෂන් එකක් හරි මොනවාම දෙයක් තිබ්බොත් මේක සඳහන් වෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් චෙක් කරගන්න. මේ ඩොකියුමන්ට් එක ඔයගොල්ලෝ රිනිව් කරද්දී ඒගොල්ලෝ බලනවා එහෙම මොන හරි දෙයක් පොතේ සඳහන් වෙලා තියෙනවද කියලා. ඒ සඳහන් වෙච්ච දේවල් මේකත් එක්ක ටැලි කරලා ඒගොල්ලෝ බලනවා. මේක ඔයගොල්ලන්ට එහෙම නැති වුණොත් මෙතනින් ඔයගොල්ලන්ට පොඩි ගාණක් ගෙවල එක හදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය වෙන දෙයක් තමයි වාහනේ ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් එකත් ඔයගොල්ලෝ මෙහෙදි කරගන්න ඕනේ. ඒකත් සාමාන්‍යයෙන් ලංකාවේ වගේම අවුරුද්දක් තමයි වළංගු වෙන්නේ. හැබැයි මෙහි ඉන්ෂුරන්ස් වල පොඩ්ඩක් ප්‍රයිසස් වැඩි. මොකද මෙහි ඉන්ෂුරන්ස් එක හැදෙන්නේ වාහනේ ඩ්‍රයිවර්ගේ වයසටත් එක්ක තමයි මෙහි ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් ප්‍රයිස් එක හදන්නේ. ඉතින් ඒතකොට ඔයගොල්ලන්ගේ වයසත් එක්ක තමයි ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක හැදෙන්නේ. ඊළඟට තියෙන දෙයක් තමයි මෙන්න මේක වාහනේ ලියාපදිංචි සාතිකය. ලංකාවේ භාෂාවෙන් කියනවා නම් වාහනේ පොත. ඉතින් වාහනේ පොතත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ අරන් බලන්න ඕනේ. මොකද වාහනේ පොතේත් සඳහන් වෙනවා මොනවද හිටපු ගැනුම්කරුවන්ගේ විස්තර. ඉතින් මෙතන හැම ගැනුම්කරුවෙක්ගේම විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යෙන් වාහනේ අන්තිමට ඉන්න අයිතිකරු ඔයගොල්ලෝ ගන්න වෙන අයිතිකරුගේ වාහනේ එයාගේ නමයි TRC නමයි මේ පොතේත් එක්ක සමාන වෙනවද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕන අනිවාර්යයෙන්ම කරුණ තමයි මෙන්න මේ ඩොකියුමන්ට් එක. ඕගොල්ලන්ගේ වාහනේ දැනට ඉන්න අයිතිකරු ඕගොල්ලන්ට මෙන්න මේ જાතියේ මෙන්න මේ જાතියේ කොළ 3ක් දෙන්න ඕනේ. මෙන්න මේ જાතියේ කොළ 3ක් දෙන්න ඕනේ. ඉතින් මේ කොළ 3 මෙන්න මෙතනයි සීල් කරලා මෙතන සීල් කරලා මේ ඔක්කොම සීල් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම්
ඒ වාහනය ගන්න එපා කියලා තමයි මම ඔයගලන්ට කියන්නේ. මොකද මේ ડોකියුමන්ට් එක නැතුව ඔයගලන්ට ඔයගොල්ලෝ ගන්න වාහනේ ඔයගලගේ නමට හරව ගන්න බෑ. මේකෙන් ඔයගලගේ වාහනේ අයිතිකාරයාගේ කලින් දැනට ඉන්න අයිතිකරුගේ එයා ටැක්ස් ගෙවලාද, එයාගේ මොන හරි පැනල්ටිස් තියෙනවද, මොන හරිම වැරද්දක් තියෙනවද කියලා ඔක්කොම දේවල් සඳහන් වෙනවා මේ ડોකියුමන්ට් එක මේ එක්ක බලද්දි. ඉතින් මේ ડોකියුමන්ට් තුනක් ඔයගලන්ට සීල් කරලා එයාගේ දැනට වාහනේ තියෙන ලියාපදිංචි ප්‍රදේශයෙන් ඔයා හිතන්නකෝ වාහනේ ගන්නේ බුකරෙස්ට් සෙක්ටර් 1 කියලා. ඒතකොට සෙක්ටර් 1 එකට දාලා ආයතනයට ගිහිල්ලා එයා මේ ડોකියුමන්ට් තුනම මේ ડોකියුමන්ට් තුනක් සීල් කරලා දෙන්න ඕනේ වාට. ડોකියුමන්ට් 4ක් හෝ 5ක් ගොඩක් වෙලාවට එනවා. ඉතින් එතකොට ඒකෙන් 3ක් තමයි ඔයගොල්ලෝ අරන් යන්න ඕනේ. ඕගොල්ලන්ගේ වාහනේ ඕගොල්ලන්ගේ නමට ඔයා හිතන්න ඔයා ඉන්නේ සෙක්ටර් 6 එකේ නම් ඔයා සෙක්ටර් 1 එකෙන් එයා ඔයාට මේ ටික ડોකියුමන්ට් ටික සදාන් මේ ඔක්කොම සීල් කරලා දුන්නාට පස්සේ ඔයා ඒ ડોකියුමන්ට්ස් ටික අරන් යන්න ඕනේ සෙක්ටර් 6 එකට. ඉතින් ඔයගොල්ලෝ රුමේනියා වාහනයක් ගන්න යද්දී ඔයගලන්ට බලන්න පුළුවන් සමහර කට්ටිය වාහන දාලා තියෙනවා ගොඩක් අඩුවට. ගොඩක් අඩු මිලට දාලා තියෙනවා. ඉතින් ඒ අඩු මිලට දාලා තියෙන වාහනවල අනිවාර්යෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්ක ඔයගොල්ලන්ට මේ ડોකියුමන්ට් ඔයගලන්ට දෙන්න බෑ. ඔයගලන්ට කියයි දැන් වාහනේ අරන් යන්න පැය දෙකකින් එන්න ડોකියුමන්ට් එක දෙන්න, නැත්නම් හෙට එන ડોකියුමන්ට් එක දෙන්න. ડોකියුමන්ට් එක ගන්න දාලා තියෙන්නේ ඔය වගේ විස්තර කියයි. ඒකට රැවටෙන්න එපා. මොකද රුමේනියාවේ අය ගොඩක් දස්සයි මිනිස්සුම රවට්ටන්න. විශේෂයෙන් ඒෂියන් කට්ටියට ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්න මේ විදිහට වාහන විකුණන්න. ඉතින් ඒක රැවටෙන්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ වාහනයක් ගන්නවා නම් මේ ડોකියුමන්ට් එක මේ සීල් කරපු මේ જાතිය ડોකියුමන්ට්ස් තුනක් එක තමයි වාහනේ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේ වාහනේ ගත්තොත් ඔයාට ඔයාගේ නමට හරව ගන්න වෙන්නේ නැහැ වාහනේ. ඔයාට වාහනේ තියාගෙන පදින්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා ඊළඟට වායි වාහනේ විකුණන දවසකට ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒතකොට ඉතින් කරන්න තියෙන එකම දේ තමයි වාහනේ විකුණන්න මේ තලන්න දාන එක. මොකද විකුණන්න බැරි හින්දා තලන්න දාන එක තමයි වෙන්නේ. ඉතින් මේ ડોකියුමන්ට් එක තමයි අනිවාර්යෙන් ඕනේ. මේකත් මම දාන්නම් ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් රුමේනියා වාහනයක් ගන්නවා නම් ඔයගොල්ලෝ සැලකිලිමත් විය යුතු කරුණු. අනිවාර්යෙන් මෙන්න මේ ડોකියුමන්ට් එක. මේ ડોකියුමන්ට් එක නම් අනිවාර්යෙන්ම මතක ඇතුව හරියට චෙක් කරලා ගන්න. මොකද මේ ડોකියුමන්ට් එක ඔයගොල්ලන්ට සමහරලාට ඒගොල්ලෝ දෙයි හිස් කොලයක් දෙයි. මෙන්න මේ වගේ හිස් කොලයක් දෙයි. මේකේ සීල් කරලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා දෙපැත්ත. සීල් කරලා නැතුව ඒගොල්ලෝ ડોකියුමන්ට් එකක් දෙයි. එහෙම දුන්නොත් ඒ ડોකියුමන්ට් එක ගන්න එපා. මොකද ඒක සීල් කරලා නැහැ කියන්නේ මේ ડોකියුමන්ට් එක වැලිඩ් නැහැ. මේ ડોකියුමන්ට් එක වැලිඩ් නැතුව ඔයගොල්ලන්ගේ අතර හම්බ වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට වාහනේ පොත මාරු කරගන්න බෑ ඔයගොල්ලන්ගේ නමට. ඉතින් අනිවාර්යෙන් මේ දෙක සීල් කරපු මේ ඔක්කොම යාගේ ඩීටේල්ස් ඔයාගේ ඩීටේල්ස් ෆිල් කරපු ඔයාගේ අස්සන දැන්ට ඉන්න අයිතිකාරයෙක් අස්සන ඒ ඔක්කොමත් එක්ක තියෙන ડોකියුමන්ට් එකක් අනිවාර්යෙන් ගන්න. ડોකියුමන්ට් කොළ 3ක්. මේ જાති කොළ 3ක් ඔයගලන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක මතක ඇතුවම මේ ගන්න. ඊට අමතරව ඉන්ෂුරන්ස් එක, ඊට පස්සේ ITP එක, ඊට අමතරව තව තියෙනවා මෙහි තියෙනවා තව ඔයගලන්ට ඔන්ලයින් පේ කරන්න දෙයක්. ඒක තමයි මෙහි තියෙන ඔයගොල්ලන් ඉන්නේ බුකරෙස්ට් නම් ඔයගොල්ලෝ බුකරෙස්ට් වලින් එළියට යනවා නම් ඔයගලගේ නම්බර් ප්ලේට් එක තියෙන්නේ බුකරෙස්ට් වලට නම් ඔයගොල්ලෝ මෙහි ගෙවන්න ඕනේ ටැක්ස් එකක් තියෙනවා. ඒකත් මම ලින්ක් එක දාන්නම්. ඒ ටැක්ස් එකත් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. ඒක පොඩි ගාණක් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ මේ ඔයගලන්ගේ අදාළ නම් ප්ලේට් එකෙන් එහාට යනවා නම්. තව කියන්න ඕන කාරණයක් තමයි ඔයගොල්ලෝගේ දැන් ඔයගොල්ලෝ වාහනේ මේ ඔක්කොම ડોකියුමන්ට්ස් ටික ඔයාලට හම්බුනාට පස්සේ ඔයා මෙන්න මේ જાතියේ කොළ 3 අරගෙන යන්න ඕනේ. ඔයාට අදාළව තියෙන කාර්යාලයට මම ඒ කාර්යාලයේ ડોකියුමන්ට්ස් ටික මේ ලොකේෂන් එක දාන්න. ඔයා ඒ කාලයට අරන් ගියාම ඔයාගේ ඉන්ෂුරන්ස් එකයි මෙන්න මේ කොළ 3යි ITP එකයි අරන් ගිහිල්ලා එතනට පෙන්වන්න ඕනේ. පෙන්වුවාට පස්සේ ඒගොල්ලෝ ඔයාටගෙන් මොන ටැක්ස් එකක් පොඩි ටැක්ස් එකක් අරගෙන ඒගොල්ලෝ ඒ පේමන්ට් ඔක්කොම හරියද ක්ලියර්ද කියලා බලලා ඔයගේ පැනල්ටි මොන හරි තියෙනවද කියලා බලලා ඔයාට එතනින් රෙජිස්ටර් කරලා දෙනවා. ඒක නිකන් අපේ ලංකාවේ අපිට අපේ ප්‍රදේශයට අදාළ අපි නගර සභාවට ගිහලා ගන්න ડોකියුමන්ට් එකක් වගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක අරන් යන්න ඕනේ. දැන් මම ඉන්නේ සෙක්ටර් 6 එකේ. ඒතර මට දාලා තියෙන්නේ සෙක්ටර් 2 එකේ පිපියර වල තියෙනවා. මගේ වාහනේ පොත මාරු ගන්න තියෙන තැන. එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ අර පේ කරපු ටැක්ස් ගෙවපු ඔක්කොම ක්වොලිටි එකත් එක්ක ඔයගොල්ලෝ ගිහිල්ලා බාර දුන්නාම ඒගොල්ලෝ අහනවා ඔයාගේ නම්බර් ප්ලේට් එක ඔයාගේ කලින් හිටපු අයිතිකාරයා ඔයාට නම්බර් ප්ලේට් එක දුන්නොත් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඔයාගේ නම්බරට නම්බර් ප්ලේට් එකක් කරව ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඔයාගේ නම්බරට නම්බර් ප්ලේට් එකක් හරවන්න ඕනද නැත්නම් ඒ තියෙන නම්බර් ප්ලේට් එකම යූස් කරනවද කියලා එතන කාර්යාලයෙන් වායෙන් අහනවා. ඉතින් ඔයාට පුළුවන් ලේ 90ක් 95ක් වගේ පොඩි ගාණක් ගෙවලා ඔයාට ආස නම් ඔයාගේ නමට නම්බර් ප්ලේට් එකක් අරගන්න. එතකොට ඔයාගේ අදාළ ප්‍රදේශයට අදාළ අකුරු දෙකයි වඩ මම පෙන්නන්න. මෙන්න මේ වගේ ඔයගොල්ලන්ගේ ප්‍රදේශයට අදාළ ලොකේෂන් එකට අදාළ ලකයි ඔයාට කැමති ඉලක්කම් දෙකකුයි අකුරු තුනකුයි. ඔන්න ඔය තුන දාන්න පුළුවන්. ඒක දාලා ඔයාගේ කැමති නම් ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ නම්බර් ප්ලේට් එක දාගන්නත් පුළුවන්.
ඒකට පොඩි ගාණක් යන්නේ. ඊට පස්සේ එතනදී ඔයාට තව එතන පොත මාරු කරන්න යන තැනදීත් ඔයාට ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා. ඒක ඔයාට ඔන්ලයින් ගෙවන්නත් පුළුවන් නැත්නම් එතනදී ගෙවන්නත් පුළුවන්. ලෙව් 49ක් වගේ පොඩි ගාණක් වෙන්නේ. ඒක එතන එළිය ගෙවන්න තැන් ඕන තරම් තියෙනවා. ඒවත් ඒගොල්ලෝ ප්‍රයිවට් තියෙනවා පොඩි කමියුනිකේෂන් වගේ තැන්. එතනින් ඕලන්ට ගෙවලා ඒ ඩොකියුමන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා නම්බර් ප්ලේට් එක මාරු කරනවා නම් ඔයාට එදාම නම්බර් ප්ලේට් එක ගොඩක් තැන්වල දෙනවා. සාමාන්‍යයෙන් ඔයා ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරලා ඒගොල්ලෝ කියනවා ඔයාට නම්බර් ප්ලේට් එක අද ගන්න ඕන නම් පැය 3ක් ඉන්න කියලා. පැය 3ක් ඇතුළත ඔයාට නම්බර් ප්ලේට් එක දෙනවා කියලා. හැබැයි පැය 3ක් යන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක් වගේ ඇතුළත ඔයාට නම්බර් ප්ලේට් එක ඒගොල්ලෝ එවෙලෙම print කරලා දෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට දැනගන්න අවශ්‍ය ඔක්කොම කරුණු කියන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය තමයි රුමේනියාවේ වාහනයක් ගන්න ඕන නම් අවශ්‍ය ඩොකියුමන්ට් සහ ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් සහ දැනගත යුතු දේවල්. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ කොළ තුන බලන්න. ඒක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් අපිත් එක්ක හැමදාම රැඳී හිටියට ස්තුතියි. ඉස්සරහට තව වීඩියෝස් ගේනවා. එහෙනම් ගිහින් එන්න. චාෝ.